මූලාසනාරූඪ සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මේ පාර්ලිමේන්තුවට 7 වෙනි වරට ඉදිරිපත් කරපු 2012 වර්ෂයේ අයවැය විවාදයට සහභාගී වීම ලැබීම ගැන මම සතුටු වෙනවා. පළමුවෙන්ම මෙම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා පැමිණි දිනේ රජයේ മന്ത്രിවරු හැසිරුණු ආකාරය ගැන කල්පනා කරාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අතුගාලා දාලා තියෙන බව මම හිතන්නේ විදේශ තානාපතිවරු පවා දැක්කා. නමුත් රජයේ මැති ඇමතිවරු മന്ത്രിවරු ඒක සාධාරණීකරණය කරන්න තවමත් උත්සාහ ගන්නවා. අන්තිම පේළියේ හිටපු മന്ത്രിවරු කොහොමද පළවෙනි පේළියේ හිටපු മന്ത്രിවරු ගාවට ආවේ කියන එක මම හිතන්නේ ඡායාරූප වලින් දැක්කනම් වැඩි දුර කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. ඒවට මම හිතන්නේ තෑගිත් හම්බෙලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන් ඒ ඉදිරියේදී. පොඩි මිනිසුන්ට විශාල බලාපොරොත්තු දෙමින් ඔවුන්ගේ ඡන්දයෙන් බලයටපත් වෙච්ච මේ රජය ඕන අමතක කරලා දාලා තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ වෙන විට අලුත්ම රදල පැලැන්තියක්, ඒ වගේම අලුත් ව්‍යාපාරික පැලැන්තියක් නිර්මාණය කරමින් සිටිනවා. මේ අයවැය සකස් කරලා තියෙන්නේ ඉදිරි වසර තුර ආර්ථික වර්ධනයක් ඇති කරන්න කියලා ගරු මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරා. මෙම අයවැයේ ආයෝජනයේ විශාල සහන රැසක් ලබා දීලා තියෙන බවත් ප්‍රකාශ කරාට රජය ආයෝජකයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා බිඳලා සුණු විසිරු කරලා දාලා තියෙනවා. රජයට අයත් පාඩු ලබන ආයතන 249ක් තුලින් රුපියල් කෝටි 1900ක් පාඩු ලැබමින් ඒ බර වැඩ කරන ජනතාව මතට පටවල තියෙන අවස්ථාවේදී ලාභ ලබන ආයතන රජය මගින් මංකොල්ල කමින් ඒවා තමන්ගේ හිතුමතයට බෙදා දෙන්න ගෙනාපු හදිසි පනත තුලින් ඇති කරපු තත්ත්වය තුල අපේ රටේ ආර්ථික වර්ධන වේගය රජය බලාපොරොත්තු වන පරිදි 108 ඉලක්කයට කවදාකවත් ඉදිරි වසර 5 තුල ගෙන යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. මට ඉස්සෙල්ලා කතා කරපු නිරෝෂන් පෙර මන්ත්‍රීතුමා කියපු විදියට අද කොටස් වෙළඳපොළ කඩා වැටිලා තියෙනවා. අද අයවැය කොච්චර හොඳද කියලා කිව්වොත් 105ක් කඩා වැටීමක් වුණාද දවල් 11 වෙද්දි කොටස් වෙළඳපොළේ ගනුදෙනු නතර කරලා වහලා දැම්මා. නමුත් මට ඉස්සෙල්ලා කතා කරපු චන්ද්‍රසිරි ගයිදීර ඇමතිතුමා කිව්වා මේක කොයි රටෙත් වෙනවා මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම තමයි ඒක සාධාරණීකරණය කරේ. නමුත් අපි කල්පනා කරන්න ඕන කොහොමද අපි කොටස් වෙළඳපොළ වැඩි කරගන්නේ කියලා. මම පශු වෛද්‍ය නිලධාරිණියක් ලෙස අවුරුදු 10ක් රජයේ සේවයේ හිටියා. ඒ වගේම අම්පාර වගේ අති දුෂ්කර දිස්ත්‍රික්කයකින් මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවිය වැඩසටහන අතරේ ආර්ථිකයට දායකත්වයක් දුන්නේ යුද වාතාවරණයක් එක්ක. ඒ කාලෙත් අපේ රටේ ආර්ථික වර්ධනය 4.5ක් තිබුණා. 2002 අවුරුද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ ඍණ ආර්ථිකයක් බවට තිබුණු අවස්ථාවේ ජනාධිපතිකම පවත් නැතුව ජනාධිපතිකම තිබුණේ නැහැ අපිට. එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටවල සියලුම බාධක මැද්දේ ආර්ථික කළමනාකරණයක් කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා 106ක වර්ධන වේගයක් කරා රට ආර්ථිකය අරන් ගිය බව අද හැමෝටම අමතක වෙලා තියෙනවා. මූලාසනාරූඪ සභාපතිතුමනි, අපනයන ක්ෂේත්‍රයට උදව් කරන්නට මේ රජයට අවශ්‍ය නම් ඩොලර් මිලියන 3000ක් ඉක්මවා ගිය 143ක විදේශ විනිමය උපයා දෙන ඇඟලුම් ක්ෂේත්‍රයට උදව් කරන්න තිබුණා. ඒ අවස්ථාව වුන් පහසුවෙන්ම මග ඇරලා දැම්මා. මොකද ආර්ථිකය ගැන කිසිම වැටහීමක් නැති මැති ඇමතුරු කියනවා GSP බදු සහන නොලැබුණාට අපේ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයක් ඇති වෙලා කියලා. ඒ ගැන උදම්මනනවා. රජයක් හැටියට රජයේ වගකීම් පැහැර හැරෙමින් අපට හිතවත් අපගේ මිත්‍ර රටවල් අවමානයට පත් කරද්දිත් විශේෂයෙන්ම අපේ ඇඟලුම් නිෂ්පාදනය මිලදී ගන්න ඇමරිකාව සහ යුරෝපයට මගේ ගෞරවය පුද කරනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික කාන්තාවක් විදියට මා රජයට මතක් කරන්න කැමතියි ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් මේ ක්ෂේත්‍රයේ සිටින සේවක සේවිකාවන් වෙනුවෙන් එදා රජය GSP බදු සහනය ආරක්ෂා කළා නම්
අපේ වෙළඳාමේ වර්ධනය 20%ක් ඉක්මවන බව. රුපියල බාල්දුගල පරියට අපනයන වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. අද මේ රජය 8% ආර්ථික වර්ධන වේගයක් ගැන උදම් මනමින් සකස් කරපු මේ අයවැය එක්සත් ජාතික පක්ෂ රටයක් යටතේ 10%ක වර්ධන වේගයක් ඇති කරන්න හැකි බව මම අවධාරණය කරනවා. ඒ අපේ හැකියාවන් ගැන තියෙන විශ්වාසය නිසා බව මම කියන්න කැමතියි. නමුත් මේ රජය බලාපොරොත්තු වෙන ආකාරයට 8%ක වර්ධන වේගයක් ලබා ගැනීමට රුපියල් බිලියන 2300කවත් ආයෝජනයක් අවශ්‍ය බව මම මතක් කරනවා. මේ ආයෝජන ලංකාවට ලබා ගැනීමට අප රට තුළ ආයෝජකයන්ට ඇතිව තිබූ විශ්වාසය අපි වගේ දාඩිය මාංශයෙන් දියුණු කළ ව්‍යාපාර මංකොල්ල කෑම තුලින් ආයෝජකයන් රට ගැන අපේ රට ගැන තිබුණු විශ්වාසය කඩා බින් දැමුවා. මේ තුලින් අපේ රටට ඇති කරපු අපකීර්තිය හානියට දායක වූවන්ටයි එයට ආවඩපු කට්ටියටයි මම අදහන බුද්ධ ධර්මය අනුව දඬුවම් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. GDP කියන්නේ මොකද්ද? GDP කියන්නේ gross domestic production. ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදනය.